හවසක ඩවුන්ටවුන් වැංකුව පැත්තේ ආවා. ඉතින් මේ ක්‍රූස් ෂිප් එක දැක්කන් පස්සේ එකේ දවසක රවුමක් යන්න ආස හිතුණා. ඉතින් මම මේ දැන් ඉන්න බරාඩ් ක්‍රූස් ෂිප් ඩොක් එක වගේම මේ වගේ විශේෂ තැන් වැංකුව නගරයේ කිහිපයක්ම තියෙනවා. ඒ අතරින් මන් සංචාරයේ යෙදුණු තැන් තුනක් තමයි මේ තියෙන්නේ. වැංකුව නගරේ හදවත විදිහට සැලකෙන කැනඩා ප්ලේස් තමයි මේ තියෙන්නේ. වැංකුව ඉඳලා ඇලස්කා යන ගොඩාක් ක්‍රූස් වල නැවතුම් මධ්‍යස්ථානය තමයි මේ කැනඩා ප්ලේස් කියලා කියන්නේ. මේ ඉන්නේ ඩිස්කවරි ප්‍රින්සස්. මේක ඇතුලේ රෙස්ටෝරන්ට්, ස්විමින් pool, ජිම් විතරක් නෙමෙයි, ජොගින් ට්‍රැක් එකක්. මේකේ දිග මීටර 330ක් වෙනවා. ඒ කියන්නේ අඩි 1083ක්. මේකේ බර විදිහට සඳහන් වෙන්නේ ටොන් 1,45,000ක්. ඒක හිතා ගන්නවත් බැරි බරක්. එකවර සංචාරකයෝ 5000කට ආසන්න ප්‍රමාණයක් සංචාරය කරන්න පුළුවන් විදිහට තමයි සඳහන් වෙලා තියෙන්නේ මේ නැව. සතියන්තේ සංචාරය කරන්න මෙතනට මේක ඩොක් චාට් එක නරඹන්න ආව කට්ටිය වගේම මේ නැවගත වෙන්න ආව කට්ටියගුණුත් අද බරාඩ් ඩොක් චාට් එක පිළිලා තිබුණා. නැව වගේම සී ප්ලේන්ස් උත් මෙතනින් පටන් ගන්නවා. බ්‍රිටිෂ් කොලොම්බියාවල ජීවත් වෙන අයට වෝටර් ෆ්‍රන්ට් කියන්නේ හරිම පුරුදු වචනයක්. වැංකුව වෝටර් ෆ්‍රන්ට් එකේ ඉඳලා නෝර්ත් වැංකුව වලට සී බස් එකේ ගියපු ගමන මට නම් වෙනම අත්දැකීමක්. සී බස් එකේ ගියා වුණාට සාමාන්‍යයෙන් අපි ගොඩබිම වාහනයක යන හැඟීමක් තමයි මෙතන දැනෙන්නේ. මොකද ඇතුළේ කිසිම ගැස්සීමක්, පැද්දීමක් කිසිම දෙයක් නැහැ. නිදහසේ යන්න පුළුවන්. මෙතන විශේෂ දේ තමයි අපි සී බස් එකට පාවිච්චි කරන්නේ අපි සාමාන්‍යයෙන් පොදු ප්‍රවාහනය පාවිච්චි කරන කොම්පාස් කාඩ් එකම තමයි. මේ සාමාන්‍ය පොදු ප්‍රවාහනයක් පාවිච්චි කරන කාඩ් එක තමයි කොම්පාස් එක. ඒකම තමයි පාවිච්චි කරන්නේ සී බස් එක යන්න. සාධාරණ මුදලකට ඉතාම පහසුවෙන් නියමිත වෙලාවට ගමන් කරන්න මේ වගේ පහසුකම් සලසලා තියෙන එක සංචාරකයන්ට ඉතාම පහසුයි. විශේෂයෙන්ම කැනඩාව කියලා කියන්නේ පොදු ප්‍රවාහන අතින් ඉතාම දියුණු රටක්. ඉතින් මේ වගේ ක්‍රම නිසා මිනිස්සුන්ට දෛනික ජීවිතේ හරිම පහසු වෙලා තියෙනවා. පෞද්ගලික වාහන වගේම පොදු ප්‍රවාහනයේදී මේ වගේ ක්‍රමවේද පාවිච්චි කරලා එදිනදා වැඩ කටයුතු කරගන්නවා. ඈතින් පෙනෙච්ච බිල්ඩින් ටික දන්නේම නැතුව ගොඩක් ලං වුණා. ඒ කියන්නේ පැය කාලයකටත් වඩා අඩු කාලයකින් අපි ඩවුන්ටවුන් වැංකුව ඉඳලා නෝර්ත් වැංකුව වලට ළඟා වුණා. හෝනපි ඩොක් කියලා කියන්නේ ඇත්තටම කවදාවත් අමතක නොවෙන තැනක්. මොකද ඩවුන්ටවුන් විසිට් එකට ආව පළවෙනි දවසේ වැඩිම වෙලාවක් ගත කරපු තැනක් තමයි හෝනපි ඩොක් කියන්නේ. සංචාරකයෝ ගොඩක් මෙතන අනිවාර්යයෙන්ම ආපු තැනක්. මොකද මෙතන ඉඳලා තමයි ඇක්වා බස් සර්විස් එක පටන් ගන්නේ. ග්‍රැන්විල් අයිලන්ඩ්, ඔලිම්පික් විලේජ් ඒ වගේ තැන් කීපයකට මේ ඇක්වා බස් එක හරහා යන්න පුළුවන්. ඉගොඩ මෙගොඩ යා කරන මේ කතාවත් එක්ක ආයෙ දවසක හම්බ වෙනකම් ගිහින් එන්න. ආයිබෝන්. My future in your eyes.